ඔන්න මචන්ලා ඉතින් අදත් පොඩි ගමනක් යන්න තමයි ආවේ. අද මේ පොය දවසේ ඉඳලා අලුතර බෝධි පැත්තේ ගිහිල්ලා බීච් එක පැත්තේ ගිහිල්ලා පොඩි වටියක් දාලා එන්න තමයි හැදුවේ. අපි යම් ගමන අලුතර නම් බෝධියට ආවා. සාපාකිතින් අපි යන්නේ පන්සල ඇතුළට. හෙලෝ මචන්ලා පාට්ටම රස්නයක් තියෙන්නේ පේනවනේ දාඩිය පෙරාගෙන ඉන්නේ. ඉතින් මේ කලුතර බෝධිග පාකින් එකේ බෝට්ටු තියෙනවා. බෝට්ටු සවාරියක් යනවා. එකිනෙක රුපියල් 200ක් තමයි ගන්නෙ. පාලමේටින් ගිහලා පොඩි රොමුවක් දාලා එන්න පුළුවන්. I think ini aku supirima sepat ini. Gata ada sini kalau tidak bodhi chaitya ini පැත්තේ රේල් පාර ඒ පැත්තේ මොය කටක් තියෙනවා මේ පැත්තෙන් ගඟ තමයි තියෙන්නේ පාර්කින් එකේ ඉඳන් කිලෝමීටරයක් වගේ තියෙනවා මේ බෝධියට පයින් එන්න ඕනේ ඔය කටින් පස්සේ කටක් හරින්නේ ඔක්කොම තියයි ඉතින් නැත්තම් උන්ට ඔන්න අලවෙලිම දේ තමයි ආය කිමදයක් කිමතනකදී කියන්නේ ඔක්කොම
මෙතන ඔයගොල්ලෝ බලනකොට සෙරප්පු තියලා යන තැනක් උනත් තියෙනවා. මේ වගේ පිටුවකින් තියෙන්නේ. එතන ඔයගොල්ලන් සෙරප්පු තියලා යන්න පුළුවන්. සෙරප්පු දෙක දෙද්දි ගෝණියකට දාලා ඒගොල්ලන්ට දෙන්න ඕනේ සෙරප්පු ටික ඔක්කොම. ඔව්ව කිව්වේ නෑ ඉස්සරලා. තක්කටම කිව්වා මැරෙනවම තමයි උපදිනවම තමයි උපදින බෑම තමයි කියන්න බෑ. ඒ වෙලෙන්ද ඉවතුවා පිළරගෙන බොරු කිව්වොත් පව් ඩබල් නේ. කිව්වා දැන් කොහොමද එනම අර මිනිහට කියන්නේ? ආපහු ධර්මයේ ඇතුලේ අපි අතරමං වෙනවා. අපි දන්නවා කරපු දේවල් වල හැටියට තමයි විපාක වෙලා උපදින්නේ කියලා. ඒක දෙන්නේ කාටද? අනුන්ගේ මෙහෙම තමයි මම කරන්නේ. Hello guys, ඉතින් ඔන්න කළුතර බෝධිය වැද පුදාගෙන අපි අවසానයි. ඉතින් අපි ඊළඟට එන්න හදන්නේ කළුතර බීච් එකට. ඉතින් බීච් එකට ගිහිල්ලා එහි වීඩියෝ එක මම ඔයගලන්ට ගෙන්න. Hello මචන්ලා. ඉතින් කළුතර බෝධිය වැද පුදාගෙන ඔන්න ඉතින් අපි ආවා කළුතර බීච් එකට. අද බීච් එක නම් ටිකක් සැරයි. ආන්නේ ටික කමාරුයි අද පොඩ්ඩක් සැර වැඩි. කළුතර බෝධිකාවෙන් අඹාච්චාරු ටිකක් ගත්තා. අපි කාලා බලමු රහ කොහොමද කියලා. අවුලක් නැහැ. හොඳට ඉවිලා තියෙනවා.
මේ අඹාච්චවර පැකට් එකම රුපියල් 200යි තමයි උනේ. අදත් ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකේ අවසානට අද අපි ආවා. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙයි. අද ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. මේ ක්‍රිෂන් බ්ලොග්ස්